හයිෆු අපි ගොඩක් අය කතා කරලා තියෙනවා নানা ප්‍රකාර ප්‍රතිකාර ASCII හයිෆු කියන වචන වලට ඇහිලා තියෙනවා. මේ හයිෆු කියන දෙයින් අල්ට්‍රාසවුන්ඩ් වේව්ස් ස්කින් ටයිටනින් වලට යූස් කරනවා කොහම ඔයාලට හරිම අමුතු දෙයක් වෙන්න ඇති. මොකද අපි දන්න විදිහට අල්ට්‍රාසවුන්ඩ් වේව්ස් වලින් කරන්නේ ස්කෑන් කරන පරීක්ෂණ දේවල් වගේ වට තමයි මේ අල්ට්‍රාසවුන්ඩ් යූස් කරන්නේ. නමුත් හයිෆු කියන ප්‍රතිකාරය හයිෆු කියන මැෂින් වලට පුළුවන්. ඒ කියන්නේ අල්ට්‍රාසවුන්ඩ් වේව්ස් වලට පුළුවන් ස්කින් ටයිටනින් කරන්න, ස්කින් එකේ කොලජන් ප්‍රොඩක්ෂන් එක වැඩි කරන්න. අපි මේක විවිධාකාර විදිහට යූස් කරනවා. 12D, 14D, 7D කියලා. නමුත් ලෝකේ තියෙන 14D නැත්නම් 12D තමයි දැන් recommended. ගොඩක් ලෝකේ තියෙනවා. ගොඩක් ලෝකේ හදන කම්පැනි තියෙනවා. ඒකේ FDA approved කම්පැනි තියෙනවා. ඒ දේවල් වලින් එන අල්ට්‍රාසවුන්ඩ් වේව්ස් ඉතා හොඳයි. ඒ අල්ට්‍රාසවුන්ඩ් වේව්ස් වලට පුළුවන් ස්කින් ටයිටනින් එක ගැන හැමේ ගැඹුරට ගිහිල්ලා ගැඹුර ටයිටනින් කරනවා වගේම කොලජන් ප්‍රොඩක්ෂන් එක වැඩි කරනවා. ඒක අපි යූස් කරනවා ෆයින් ලයින් රින්කල් නැති කරන්න සහ කොලජන් ප්‍රොඩක්ෂන් එක වැඩි කරන ට්‍රීට්මන්ට් වලට. මේක මේ වගේ වෙලාවක මෙහෙම කිව්වට වලට තේරෙන එකක් නෑ. හයිෆු විශේෂයෙන්ම යූස් කරනවා ස්කින් කන්ටූරින්, ඒ කියන්නේ බොඩි කන්ටූරින් කියන එකට, ඒ වගේම ඩබල් චින් රිඩක්ෂන් එකට, ස්කින් ටයිටනින් වලට. අපි හිතන්න 40-30 පෙන්නට පස්සේ අපේ ස්කින් එක එල්ලලා වැටෙනවා. ෆැට් තැම්පත් වෙනකොට ෆැට් එක ගොඩක් අඩු වෙනකොට ස්කින් එක එල්ලලා වැටෙනවා. මේ දේවල් වලට අපිට ස්කින් ටයිටනින් වලට මේ හයිෆු යූස් කරනවා. මේ හයිෆු සෙෂන් 6කින් විතර මාසෙකට පස්සේ හොඳට රිසල්ට් එකක් ආවට පස්සේ සෙෂන් 3ක් කරන අවස්ථා තියෙනවා, සමහරවිට සෙෂන් 6ක් කරන අවස්ථා තියෙනවා. මේකෙන් මාසෙකට පස්සේ එන රිසල්ට් එක අවුරුදු 2ක් විතර වෙනකන් තියෙනවා. ඉන්ජෙක්ෂන් එකක්, ත්‍රෙඩ් එකක්, මේ ඉන්ජෙක්ෂන් විදින විදිහකින් නැතුව, ඉන්ජෙක්ෂන් විදින්නේ නැතුව නන් ඉන්වේසිව් විදිහට මේ ට්‍රීට්මන්ට් එක අපිට කරගෙන රිසල්ට් එක අවුරුදු 2ක් වෙනකන් තියාගන්න පුළුවන්. අන්න ඒකයි හයිෆු වල තියෙන වැදගත්ම දේ. මේකේ ඉතා පොඩි වෙලාවකින් ඉතා හොඳ රිසල්ට් එකක් ගොඩක් කල් තියාගන්න පුළුවන්. අන්න ඒකයි හයිෆු වල තියෙන වැදගත්ම දේ. මතක තියාගන්න, හයිෆු කියන්නේ high intensity focus ultrasound. අල්ට්‍රාසවුන්ඩ් වලින් වෙන සයිඩ් ඉෆෙක්ට් නැති තරම්. ඒ හින්දා හයිෆු ට්‍රීට්මන්ට් එක ඉතාම වැදගත්. ලංකාව වගේ රටකට කොස්ට් එකත් එක්ක බලද්දී අනිත් දේවල් වලට